දැන් මම සූදානම් වෙන්නේ ආඩියුනෝ සහ ඒ ආශ්‍රිත නිර්මාණ කරනකොට අපිට යොදා ගන්න වෙන තවත් සුවිශේෂී උපාංගයක් ගැන පොඩි විස්තරයක් කියලා දෙන්න. විශේෂයෙන්ම අපේ මාර්ගගත පන්තිවලට සම්බන්ධ වෙන සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ අමතර දැනුම වර්ධනය සඳහා තමයි අපි මේ වගේ මේ වීඩියෝ වැඩසටහන් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් ආඩියුනෝ වලදී සහ ඒ ආශ්‍රිත ක්‍රමවේද පාවිච්චි කරනකොට ඒ වගේ තියෙන සමහර කොටස් චලනය කිරීම කරන්න විවිධ දිශාවලට විවිධ කෝණවල චලනය කිරීම කරන්න අපි ගන්නවා සර්වෝ මෝටරේ. ඉතින් මේ අද මේ වැඩසටහනේ මේ සර්වෝ මෝටරේ ක්‍රියාකාරීත්වය ගැනට වැඩිය මම උත්සාහ කරනවා මම ගාව තියෙනවා මෙන්න මේ වගේ සර්වෝ මෝටර එකක්. ඒ කියන්නේ මම මගේ මේ අතදබලින් වලට පාවිච්චි කරපු සර්වෝ මෝටර එකක් මේ මෝටරේ අක්‍රිය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇත්තට මේක අක්‍රිය වෙන්න හේතුව දැන් මේ සර්වෝ මෝටරේ ගැන මම වෙනම වැඩසටහනක් කරන්න උත්සාහ කරනවා. ඊට කලින් තමයි මේක කරන්නේ. මේක අක්‍රිය වෙන්න එකම හේතුව තමයි උනේ මෙන්න මේ සර්වෝ මෝටර එකේ තියෙනවා මෙන්න මෙතන අපිට ඒක විවිධ දිශාවලට හරව ගන්න පුළුවන් විශේෂ කොටසක් මෙන්න මේ මුඩ. කියන්නේ මේක තමයි අපි එක එක කෝණ වලට හරවන්නේ විදුලිය සහ ඒ අවශ්‍ය සංඥාව මේකට ලබා දීලා. දැන් මම කරපු වැඩේ තමයි මේ සර්වෝ මෝටරේ අරගෙන මම මේක අතින් කරකවන්න උත්සාහ කරා මේක. ඒ කියන්නේ විදුලිය දෙන්නේ නැතුව නිකන්. එහෙම කරකවන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය උනේ මොකද්ද? මේකේ මේ අභ්‍යන්තර තියෙන මේ දැති තියෙනවා. ඒ කියන්නේ දැති රෝධ තියෙනවා වීල්ස්. ඒ වීල් ඔරොත්තු දුන්නේ නැහැ. මම මෙහින් ශක්තිය යොදලා කරකවපු එක. ඒකට උනේ ඒකෙන් උනේ මේ වීල්ස් කැඩලා ගියා. ඒ අන්තිමේදී උනේ මේක වැඩ කරන්න බැරි තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒක මම දැන් උත්සාහ කරනවා ඔබට මේක ඇතුළ මොන වගේද මේකේ අභ්‍යන්තරයේ තියෙන කෑලි මොනවද පිහිටලා තියෙන මොන වගේ කොටස්ද තියෙන කියන එක ගැන හැඳින්වීමක් කරන්න මේක යොදා ගන්න. මොකද අපි ගාව තියෙන සමහරවිට අපි ගාව එක සර්වෝ මෝටර දෙකක් තියෙන පුළුවන්. ඒක අපිට මේ ගලවලා බලපුවම සමහර වෙලාවට අපිට ඒක අපේ වැඩකට ගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ නිසා. ඉතින් මේ සර්වෝ මෝටරේ අපි ඉස්සල්ලාම මෙන් බලපුවාම දැන් මේකේ ඔයාලා සර්වෝ එක අධ්‍යයනය කරනකොට දන්නවා මේ වගේ වයර් තුනක් තියෙනවා. ඒ කියන්නේ විදුලිය සපයන්න ධන සහ ඍණාග්‍ර. ඊට අමතරව අපිට මේක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය කරන සංඥාව ලබා දෙන්න අක්‍රියක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ වයර් තුන මෙන්න මෙහෙම මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මේකේ තියෙන විශේෂම කොටස තමයි මෙන්න මේ ඇක්සල් එකට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කොටස. මේක විවිධ හැඩේ ඒවා තියෙනවා. දැන් මේක තනි පැත්ත දෙපැත්ත එහෙම තියෙනවා. දැන් ඒකේ ඉඳලා මම ඔක්කොම ටික ගලවන්න තමයි උත්සාහ කරන්නේ. මම මුලින්ම මේ කොටස ගලවලා ඉවත් කරන්න try කරනවා. මෙන්න මේක. ඒක දැන් අපිට මේ ස්ක්‍රූ නියනක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. එතකොට මේක පළවෙනි වෙලේ මම කරේ ඒක. කියන්නේ මේ මෙන්න මේ කොට සයින් කරනවා. නෝක එතකොට මේක වැඩක් නැහැ දැන්. දැන් කොහොමද මේ සර්වෝ මෝටරේ වැඩක් නැහැ. ඒ නිසා මම මේ කොටස් දෙක මේක දැන් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් වෙන වැඩකට. මම මේක දැනට පැත්තකට කරනවා. ඊළඟට මම දැන් උත්සාහ කරන්නේ මේක එක එක කොටස් හිමින් ගලවන්න. කොහොමද මේ කොටස් තියෙන එක දැන් මේක ඇත්තට මේ සර්වෝ මෝටරේ ගලවන්න සර්වෝ මෝටරයක් අධ්‍යයනය කරලා බලනකොට මේකේ අපිට හොඳටම පේන්න තියෙන කොටස් ටිකක් තියෙනවා. ඒකේ දැන් මෙන්න මේ උඩ කොටස මෙන්න මේ කොටසේ තියෙන ගියර් වීල් සිස්ටම් එක. ගියර් වීල්. ඒ කියන්නේ සරලව කිව්වොත් එම දැති රෝධ. ඒ කියන්නේ දැති රෝධ වලින් කරන්නේ මේක ඇතුළේ තියෙන කුඩා මෝටර එකක්. සාමාන්‍ය කුඩා මෝටර එකක් DC මෝටර එකක් තියෙන. ඒ මෝටර එක එකෙන් අධික වේගයෙන් කරකින එක ශක්තිමත් බව වැඩි කරගන්න මොකද කරන්නේ? වේගය අඩු කරලා ශක්තිමත් ඒ කියන්නේ බලය වැඩි කරගන්න මේ දැතිරෝධ ගණනාවක් මේකේ පාවිච්චි කරනවා. එතකොට මේක ගොඩාක් වේගෙන් කරකැවෙනවා. ඒ කරකැවෙන එක දැතිරෝධ මාර්ගයෙන් මෙතනට ගන්න ඊටාම හිමින් කරකැවෙන තත්ත්වයකට තමයි පත් කරන්නේ. එතකොට මේ උඩ කොටස තමයි මේකේ ගියර් කොටස. ඉතින් ඒ නිසා මම මේ කොටසින් කොටස පෙන්වන්නේ ඒකයි. ඊළඟට මෙතන තියෙනවා පුංචි මෝටර එකක්, සාමාන්‍ය DC මෝටර එකක්. ඊට අමතරව පොඩි ඉලෙක්ට්‍රොනික පරිපථයක් තියෙනවා මෙතන. ඊළඟට තව මේකේ පොටෙන්ෂියෝමීටර් එකක් තියෙනවා. ඒකේ මේ කෝණය හඳුනා ගන්න. අපි බලමු මේක එකින් එකට ගලවන්න. දැන් මම මේකේ ඉස්සරලාම කරන්නේ මේ පහළ කොටස මෙන්න මේක. මෙතන ඇත්තටම දැන් ඔයාලට බලන්න පුළුවන් එන හතරක් තියෙන පොඩි මේ ස්ක්‍රූ වෙන හතරක් වගේ එකක් තියෙන මල් මේකෙන් අපිට ගලවන්න පුළුවන්. මම ඒක ගලවනවා. මෙන්න මෙහෙම අපිට ප්‍රවේශමෙන් ගලවන්න. දැන් මේක අපි මේක ඉවත් කරන්න එකක් වුණත් අපි මේ කොටස් ටික අධ්‍යයනය කරන්න වෙනවනේ. ඒ නිසා අපි උත්සාහ කරනවා කොටසින් කොටස මේකේ හැම කොටසක්ම බලාගෙන යන්න. එතන හරිය පොඩි කාලයක් ගත වෙනවා අපිට ගලවන්න මේක ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයක් නිසා. මම කොහමද මේ ඇන ටිකක් දිග ඇන තියෙන්නේ. ඒ හේතුව තමයි දැන් මේ ඇනේ මේ අපි බැලුවොත් එහෙම මේක දිගටම තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ප්ලාස්ටික් නේ කේසින් එක මේකේ. කේසින් එක ප්ලාස්ටික් වුණාට මේක දැන් මේ ඇනේ මෙහෙම බැලුවොත් එහෙම මෙහෙම දිග ඇනයක් තියෙන මේ යටට තමයි මවුන්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ.
නිසා අපිට මේක ගලව ගන්න පුළුවන්. මම ගලවලා ප්‍රවේශමෙන් බලනවා මේක ඉවත් කරගන්න. මේ දිග යන්නේක් මේ බලන්නකො මේ. එක්කද ඒක කොච්චර දිගද කියන එක. මෙන්න මේ වගේ දිග යන අපිට හතරක් තියෙනවා. කොහොමවත් මේ වගේ සර්වෝ මෝටර එක මේ වීල් කැඩුනහම ඉතින් අපිට නැවත වීල් දාලා හදනවට වඩා ලාභදායී වෙන්නේ එකක් අලුතෙන්ම ගන්න එක. නමුත් අපි මේක අධ්‍යයනය කරන්න හොඳයි මේක. මම මේක මෙහෙම ගැලෙව්වා. මෙන්න එන හතර හරි නෑ ඒක අයින් වුණා. ඒක ඉතින් එන හතර දැන් අවශ්‍ය නැහැ. මම මේක පැත්තකට කරනවා. ඊළඟට අපි දැන් මේකේ පළවෙනි කොටස අයින් කරන්න යන්නේ මේ යටින්ම තියෙන පහළම තියෙන ආවරණ කොටස. ඒකින් මෙන්න මේ වගේ ආවරණය අයින් කරා. මේ තියෙන ඊළඟ කොටස තමයි මෙන්න මෙතන අපිට දකින්න පුළුවන් පරිපතය. ඉලෙක්ට්‍රොනික පරිපතයක් තියෙන්නේ. මේක ඇත්තටම IC එකක් තියෙන්නේ. මේ IC එකකින් කරන කාර්යය තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එක සහ මේ සර්වෝ එක අතර සංවේදනය කරන්නේ මේකෙන්. මේකේ එක කොටසක් තියෙනවා මෝටරයට සම්බන්ධ වයර් දෙක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වයර් දෙකක් තියෙනවා. දෙකක් තියෙන්නේ මෝටරයට. සාමාන්‍ය DC මෝටරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක ඇතුලේ අපි මෙන්න මේ බලුවොත් පොටෙන්ෂියෝමීටර් එකක්. මෙන්න මෙතන පොටෙන්ෂියෝමීටර් කියන්නේ සාමාන්‍ය ඔය වොලියුම් කන්ට්‍රෝල් එකක් කියලා කියන්නේ පෙර පින් තුනක් තියෙන එක. ඒකක්ම තමයි තියෙන්නේ. එතන මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පොටෙන්ෂියෝමීටරේ කරකවන්න පුළුවන් නොනවති. ඒ කියන්නේ සීමාවක් නැහැ. සීමිතව දිගටම කරකවන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂ කාරණාව. අපිට මේ කොටස දෙක තමයි තියෙන්නේ. එතන මේ DC මෝටර ඊටාම කුඩා DC මෝටරයක්. ඒ වුණාට මේක අපිට ඕනනම් වෙන වැඩකට පාවිච්චි කරන්න පුළුවන් මේ DC මෝටර එක. ඊළඟට මම කරන්නේ දැන් මේ කොටස හිමින්ම පරිස්සමට මේක ගලවන්න උත්සාහ කරනවා. මෙන්න මෙතනින්. මේ කොටසින් මම අයින් කරනවා ඕන උඩින්. එතකොට මේ ගියර් සෙට් එක ආවා. දැන් ඔයාලට පේනවා ඇති. දැන් මේකේ හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මෙහෙම. මේ බලන්නකෝ. දැන් පේනව නේද? මේ තියෙන්නේ DC මෝටර එක. මෙතන තියෙනවා පොටෙන්ෂියෝමීටර් එක. මෙතන තියෙනවා ගියර් වීල් සෙට් එක. ටැන්ක් කියලා. මේකේ බැලුවොත් ඇත්තටම DC මෝටර එකේ සම්බන්ධ වෙන කුඩා වීල් එක ලොකු වීල් එකකට සම්බන්ධ වෙනවා. ඒකෙන් කුඩා වීල් එකක් කරන් ඒක නැවත ලොකු එකකට නැවත කුඩා එකකට ඔහොමම ගිහිල්ලා ඇත්තටම මේක කරන්නේ මොකද්ද? මෙයා වට ගණනාවක් කරකැවෙනකොට අපි හිතමු මෙයා වට 100ක් කරකැවුණා කියලා. එතකොට මෙයා ඊටාම අඩු වට ගාණක් සමහර වෙලාවට වටයක්වත් කරකැවෙන්නේ නැති වෙනවා. මොකද එතකොට තමයි අපිට පුළුවන් මේක නිවැරදිව ක්‍රියාත්මක කරගන්න. මේක ශක්තිය ගන්න පුළුවන්. මොකද අපි උත්සාහ කරනවා දැන් මේකෙන් කරන්නේ ඇත්තටම ලොකු බර දේවල් එයාට මෙහාට කරන්න මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට අපිට ශක්තිය ලබා ගන්න තමයි මේ විදිහට මේ ගියර් පද්ධතියක් ඕනේ. ඉතින් ඒ නිසා මම මේ ගියර් පද්ධතියේ මේ ගියර් වීලුත් එකින් එක අයින් කරන්න උත්සාහ කරනවා. දැන් මෙන්න මෙහෙම ගියර් වීල් එකින් එකට අපි අයින් කිරිය හැකි. මේක අධ්‍යයනය කරලා බලන්න ඇත්තටම මේවා ඊටම සරල විදිහට තියෙන්නේ. එහෙම ලොකු දෙයක් නැහැ. ඕන කෙනෙකුට බලපුවම තේරෙනවා මේ ගියර් වීල් හතරක් තියෙනවා මේකේ. මම ඔන්න ගියර් වීල් හතරම අයින් කරා. මේකේ තියෙන විශේෂම කාරණාව තමයි දැන් මේ DC මෝටරේ එක්ක තියෙන මෙන්න මේ දැතිරෝධය සමග ගියර් වීල් පද්ධතිය සම්බන්ධ වෙනවා වගේම අවසාන වීල් එක තියෙනවනේ මෙතන. ඒ කියන්නේ එළියට සම්බන්ධ වෙන මේ ලිවර් එක සම්බන්ධ වෙන කොටස තියෙනවනේ. මෙන්න මේ කොටස සම්බන්ධ ඒක සම්බන්ධ වෙන වීල් එක ඒ ඇක්සල් එක සම්බන්ධ වෙනවා ඇතුලෙන් මෙන්න මෙතන තියෙන මේ පොටෙන්ෂියෝමීටරයේ මැද ඇක්සල් එකත් එක්ක. එතකොට ඒක හරහා අපිට පුළුවන්කම තියෙනවා මේකේ කෝණය හඳුනා ගන්න. මොකද ඒ කෝණේ හැරිලා තියෙන කෝණේ අනුව මේ පොටෙන්ෂියෝමීටරයේ පවතින අගය වෙනස් වෙනවනේ. දැන් ඔයාලා දන්නවා පොටෙන්ෂියෝමීටරයක එක එක දිශාවට කරකවනකොට ඒකේ අග්‍ර තුන අතර තියෙන ප්‍රතිරෝධකතාවය වෙනස් වෙනවා. ඒ ප්‍රතිරෝධකතාවය මත තමයි මේ පරිපතය හඳුනාගන්නේ කොහොමද මේකේ මේ විදිහට මේ කෝණය මොකද්ද කියන එක. ඉතින් ඒ නිසා මම උත්සාහ කරනවා දැන් නැවත ඒ කොටසත් එකින් එක ඉවත් කරලා ඔබට පෙන්වන්න. දැන් මම පොටෙන්ෂියෝමීටරේ මට මෙතනින් පුළුවන් මෙන්න මේ ලීසියම ගන්න පුළුවන්. දැන් මේවා ඔබට විවිධ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ සමහර නිර්මාණවලට මේ බලන්න පොටෙන්ෂියෝමීටර දැන් මෙතන තියෙන මෙන්න මේකට තමයි මේක වැඩිලා කරකැවෙන්නේ. එනව නේද? මෙන්න මේක. එතන මේ පොටෙන්ෂියෝමීටර සාමාන්‍ය එකක් තියෙන. මේ බලන්න අග්‍ර තුන. අපි සාමාන්‍ය පාවිච්චි කරන අග්‍ර තුන එකක් තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ මෝටර් කොටසත් මම ගන්න උත්සාහ කරනවා මෙන්න මෙහෙම. කුඩා මෝටරයක් තියෙන්නේ. ඒක ඔයාලට පුළුවන් මේ මොකක් හරි නිර්මාණ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා හදන එක
ප්‍රොජෙක්ට්ස් වලදී ඒ වගේ දේවල් වලදී මේක මේ මෝටරේ කොටස ඔබට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඒක ගත්තහමත් ඔබට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා මම මේක කරන්නේ මේ බලන්නකො මේක ඔබට පේනදී පරිපතේ. මේකේ ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා IC එකක්. මේ වගේ ඔයාලට පුළුවන් පරණ එකක් අරන් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේ වගේ මේ කොටස් නෙමෙයි කැඩෙන්නේ. මේ ගොඩක් වෙන්නේ මෙන්න මේ ගියර් වීල් යන එක වගේ තමයි වෙන්නේ. මේ මෝටරයක් ඉතින් කැඩෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ මෝටරේ කුඩා මෝටරයක් තියෙන. මේ මෝටරේ අපිට ඕන නම් අපිට පරිබාහිරින් විදුලිය දීලත් බලන්න පුළුවන් කරකැවෙනවද කියලා. සාමාන්‍ය වෝල්ට් 3ක් විතර දුන්නාම 5කටත් මේක වැඩ කරනවා. වෝල්ට් 5ක විතර දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට මේ වගේ සර්වෝ එකක් ගත්තාම මේ සර්වෝ එකක තියෙන මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වය. ඉතින් මම උත්සාහ කරේ ඔයාලට ඇත්තටම මේ සර්වෝ එකක තියෙන ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරය මොන වගේද කියන එක පිළිබඳ යම් අදහසක් ගන්න ඔබ ගාව තියෙන සර්වෝ එක ගලවන්නේ නැතුව මං ගාව තියෙන කැඩෙන සර්වෝ එකක් ගලවලා ඔයාලට ඒකේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න තමයි උත්සාහ කරේ. ඉතින් අපි ඊළඟ තව වැඩසටහනකින් බලමු මේ සර්වෝ එකක ක්‍රියාකාරීත්වය ඇත්තටම අපි කරගන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට පුළුවන් සර්වෝ මෝටර එකක් ලයිබ්‍රරියක් එක්ක ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. සර්වෝ මෝටර ලයිබ්‍රරියක් පාවිච්චි කරන්නේ නැතුව ආඩියුනෝ එක ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක සුවිශේෂී ක්‍රමවේදයකට තමයි මේ සර්වෝ එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට දෙන පල්ස් විඩ් මොඩියුලේට් කරපු සිග්නල් එකේ තියෙන මේ ඒකේ පල්ස් විඩ් එක අනුව තමයි මේ සර්වෝ එකේ ගන්න කෝණය තීරණය කරන්නේ. ඉතින් ඒක තීරණය කරන්නේ කොහොමද? අපි මේ වගේ පල්ස් විඩ් එකක් අපි හදලා ඒ පල්ස් විඩ් එකට අනුව කොහොමද මෙයාව දීලා කන්ට්‍රෝල් කරන්නේ කියන එකත් අපිට ප්‍රායෝගිකව එක එක දේවල් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරමු ඉදිරි වැඩසටහනකින් ආයේ වගේ එකක් නිර්මාණය කරන්න කොහොමද කියන එක බලන්න.